ආයිබෝවන් මම අද කියලා දෙන්න හදන්නේ මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා වගේ අතක් කොහොමද කපාගන්නේ කියලා. මේ තියෙන්නේ සාමාන්‍ය අතක්. මගේ මිනිවලට අනුව මේ අත හදාගෙන තියෙන්නේ. මේ වටේටම අඟල් භාගෙ බැගින් මෙහොන් වාසි තියාගෙන තියෙන්නේ. මේ අත අඟල් 11ක් විතර දිගයි. වැලමිට ගාවට වගේ වෙන්න. අපි බලමු කොහොමද මේ ස්ක්‍රීන් එකේ තියෙනවා වගේ අත කපා ගන්න කියලා. මම මෙතන කොලයක් අරගෙන තියෙන්නේ. කොලේ අරගෙන දෙකට නවාගෙන තියෙනවා. මේක රෙද්දෙම උනත් කපා ගන්න පුළුවන්. රෙද්දක් අරගෙන මේ විදිහට දෙකට නවා ගන්න. නවාගෙන මේක කපා ගන්න දිග රෙද්ද දිග අඟල් 30ක වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. අඟල් 30ක් 31ක් වගේ වැඩි ප්‍රමාණයක් ගන්න. අරගෙන මේ අතේ ඉඳලා මේ උඩට අඟල් 2කමාරක් ලකුණු කරන්න. දෙකමාරක් ලකුණු කරගෙන කෙලින් හරහට රේඛාවක් ඇඳ ගන්න. ඇඳගෙන මේ අත නැම්මත් මේකත් මේ විදිහට තියාගන්න. තියාගෙන මේ අතේ උස තැන තියෙන්නේ මෙතනට මාක් එකක් දාගන්න. දාගෙන මේ අත මේ විදිහට ඈඩ් කරන්න. මෙතන තියාගෙන මේ පැත්තට ඈඩ් කරන්න. අඟල් 4ක වගේ ප්‍රමාණයක්. අඟල් 4ක් ලකුණු කරන්න. අඟල් 4ක් ලකුණු කරලා එතන ඉඳලා උඩට මේ විදිහට උඩට ලකුණු කරන්න. උඩට ලකුණු කරලා අඟල් 12යි මෙතන ඉඳලා මෙතනට අඟල් 12යි. එතන ඉඳලා මේ යටට මම අරගෙන තියෙනවා අඟල් 9මාරක්. අඟල් 9මාරක් ලකුණු කරන්න. ඔයගලන්ට මේක අඩුවෙන් ගන්නත් පුළුවන්, මේ ගන්නට ගන්නත් පුළුවන්. මේක මේ වගේ තව ප්‍රමාණයක් හරි ඊට වැඩියෙන් හරි තියෙනවා. දැන් මම මෙතන අඟල් 9මාරට ලකුණු කරේ. මම ඒක නිසා මෙතන ඉඳලා උඩට අඟල් 12ක් ලකුණු කරලා තියෙනවා. දැන් මෙහෙම තියාගෙන මෙතනට වෙනකනත් ලකුණු කර ගන්න. මේ විදිහට ඇඳ ගන්න රේඛාවක් ඇඳ ගන්න. ඇඳගෙන මේ වටේට මේ විදිහට ඇඳ ගන්න. මේ විදිහට ඇඳ ගන්න. මෙතන ඉඳලා මෙතනට ලකුණු කරපු අඟල් 12ට තව අඟල් දෙකක් එකතු කරලා අඟල් 14ක් මෙතන ඉඳලා උඩට ලකුණු කරන්න. මෙතනට අපි මාක් එකක් දාගත්තේ මුලින්ම මේ අතේ උස. එතන ඉඳලා අඟල් 14ක් ලකුණු කරන්න. දැන් මේක ගන්නේ අඟල් 14 ගන්නේ මෙතන ඉඳලා මෙතනට ලකුණු කරන ප්‍රමාණයට අඟල් දෙකක් ලකුණු කරලා තමයි මෙතන ඉඳලා මෙතනට ලකුණු කරන්නේ. මෙතන ඉඳලා මෙතනට ලකුණු කරපු ප්‍රමාණයට තව අඟල් 2කමාරක් එකතු කරලා මෙතන ඉඳලා මෙතනට ලකුණු කරා. මෙතන ඉඳලා මෙතනට ලකුණු කරපු ප්‍රමාණය නැවතත් මෙතන ඉඳලා මෙතනට තව අඟල් 2ක් එකතු කරලා ලකුණු කරන්න. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනට කඩේලි වලින් ඇඳ ගන්න මුලින්ම. ඊට පස්සේ හරියට මේ විදිහට ඇඳ ගන්න. ඔක්කොම ඇඳගත්තට පස්සේ තියෙන්නේ මේ විදිහට. ඊළඟට කරන්න තියෙන්නේ මේ ඇඳගත්තු වටේට කපා ගන්නවා. මේ අත සාරි ජැකට් එකකට පාටි ටොප් එකකට ලස්සනයි. ඒ වගේම ලයිනින් කරලා මහන්න. එතකොට තවත් ලස්සනට අත හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කපා ගත්තට පස්සේ තියෙන විදිහ. නැවතත් මෙතන ඉඳලා මෙතනටත් කපා ගන්න. ඔය තියෙන්නේ කපා ගත්තට පස්සේ දැන් මේ ටික ගැදර් කරලා තමයි මෙතනට අල්ලගන්නේ. අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මේ දිගට මම නූලක් ඇදගෙන තියෙන්නේ. ඒ නූල මේ විදිහට රෙඩි කරගන්න. මේ තියෙන දෙපැත්තම රෙඩි කරගත්තට පස්සේ මේ දිගට ඇති වෙන ප්‍රමාණයට රෙඩි කරගන්න. ඔය විදිහට. ඊට පස්සේ මේ පැත්තට හරවලා මේ දිගට මහගෙන යන්න. මේ පැත්තත් මේ ගානට රෙඩි කරගෙන මේ දිගට මහගෙන යන්න.
මේ තියෙන්නේ මේ දිගට මහගත්තට පස්සේ අත තියෙන විදිහ මම මේ දිගට නූලක් ඇදගෙන තියෙන්නේ. ඒකත් අපි දැන් මෙතන ටිකක් රැලි කරගන්න ඕන. මේ තියෙන රැලි කරාට පස්සේ මේ අත ලයිනින් කරලා මහනවා නම් තවත් මීට වැඩිය ලස්සනට එනවා. සාරි ජැකට් එකකට පාටි ෆ්‍රොක් එකකට වගේ මහනවා නම් ලයිනින් කරලා මහන්න. එතකොට ලස්සනට හිටිනවා.